XXX තෙන්තාක්ෂියෝ කියන්නේ ඇත්තරම කවුද? අද වීඩියෝ එකෙන් බලමු මේ ගැන. මෙය XXX තෙන්තාක්ෂියෝගේ කතාව. අවදියෙන් සෑම දෙයක්ම දැනගන්න අවදිමානින් සමග එක්වන්න. XXX තෙන්තාක්ෂියෝ සත්‍ය නම ජෝසස් ඩුවේන් රිකාඩෝ ඔන්ෆර්. ඔහු උපන්නේ 1998 ජනවාරි 23 ෆ්ලොරිඩාවල. ළමා කාලයේ ඔහුට බොහොම ඉතා අසිරු එකක් වුණා. පවුල් ගැටලු, පාසල් ගැටලු ඔහුගේ ජීවිත නිසා ලෙස බලපෑවා. XXX තෙන්තාක්ෂියෝ ප්‍රසිද්ධ වුණේ SoundCloud හරහාය. SoundCloud කියන්නේ ඔන්ලයින් මියුසික් ප්ලැට්ෆෝම් එකක්. ඒ හරහා තමයි ඔහු ඉතා ප්‍රසිද්ධියක් ලබා ගත්තේ. Look at Me කියන ගීතයෙන් විශාල ජනප්‍රියක් ලෝකයේ තුල ඔහු අත්පත් කරගත්තා. ඔහුගේ ගීත සාමාන්‍ය රැප් නෙවෙයි. ඒවල තියෙන්නේ මානසික වේදනාව, තනිකම, කෝපය, ජීවිත ගැන ඇත්ත. මේ වගේ දේවල් වලින් තමයි ඔහුගේ ගීත සෑදුනේ. සලින් ෆ්ලෝරස්, සෑඩ් වගේ ගීත වලින් තමයි ලක්ෂ ගණන් ප්‍රේක්ෂක පිරිසක් ඔහු ආකර්ෂණය කරගත්තේ. XXX තෙන්තාක්ෂියෝ කියන නමේ අර්ථය ඔහු කියපු විදිහට මේ නමෙන් අදහස් කරන්නේ මිනිස්යාගේ අඳුරු පැත්තත් සිතේ තියෙන සටන්කාමී පැත්තත් ගැන කියලා තමයි ඔහු කියන්නේ. 2018 ජූනි 18 ලෝකේ පුරා මිලියන ගණන් තරුණ හදවත් කම්පා කළ දිනයක්. SoundCloud රැප් යුගයේ විප්ලවයක් කළ වේදනාව, කෝපය, ආදරය එකම ගීතයක XXX තෙන්තාක්ෂියෝ එදා නිශ්ශබ්ද වුණා. 2018 ජූනි 18 වෙනිදා XXX තෙන්තාක්ෂියෝ ෆ්ලොරිඩා ඩීප් බීච් ප්‍රදේශයේ රිවා මෝටර්ස් කියන මෝටර් සයිකල් ෂොප් එකට ගියා. ඔහු තම BMW i8 මෝටර් රථය ඩ්‍රයිව් කරමින් ෂොප් එකෙන් පිට වෙද්දී ආකස්මිකව මාර්ගය හරස් කරමින් තවත් වාහනයක් ඔහුගේ කාර් එක නතර කරනවා. වාහනයෙන් බැහැලා ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙක් XXX තෙන්තාක්ෂියෝගේ කාර් එක ළඟට එනවා. ඔවුන්ගේ අරමුණ වූයේ මුදල් කොල්ල කෑම. ඩොලර් 50000කට වැඩි මුදලක් ඒ මොහොතේ ඔහු ළඟ තිබුණා කියලා වාර්තා වෙනවා. XXX තෙන්තාක්ෂියෝ ගැම්පිතුවල ලබා සිහි නැති වුණා. පොලිසිය සහ එමර්ජන්සි සේවා ඉක්මනින් පැමිණියා. පොලිසිය සහ එමර්ජන්සි සේවා ඉක්මනින් පැමිණියට ඔහුගේ ජීවිතය බේරා ගන්න බැරි වුණා. ඔහු පසුව රෝහල්ගත කරා. 2018 ජූනි 18 සවස XXX තෙන්තාක්ෂියෝ මරණයට පත් වුණා. වයස අවුරුදු 20ක් පමණයි. මෙම පුවත සමාජ මාධ්‍ය හරහා වේගයෙන් පැතිරුණා. ෆෑන්ස්ලා ලක්ෂ ගණනින් ලෙජෙන්ඩ් එවර් ඩයින් කියන වචනේ දා පාවිච්චි කරා. පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරා. 4 දින මේ අපරාධයට සම්බන්ධයි කියලා ඔවුන් හඳුනාගත්තා. ඔවුන් මිනීමැරීම, කොල්ල කෑම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා. වසර ගණනක් ගතව අවසානයේ ඔවුන්ට දඬුවම් ලැබුණා. ප්‍රධාන වරදකරුවන් ලෙස මිචෙල් බෝඩ්රයිට්, ඩෙඩ්රික් විලියම්සන් මේ දෙන්නා මරණය ඍජුවම වකියන්න ඕනේ කියලා අධිකරණයෙන් හඳුනාගත්තා. අනිත් දෙදෙනා ඔබ ටැලන්, ට්‍රේවෝන් නිව්සම් ඔවුන් කොල්ල කෑමට සහාය දුන්න අය ලෙස සම්බන්ධ බව තීරණය වුණා. 2023 දී නඩුව අවසන් වුණා. ප්‍රධාන වරදකරුවන් දෙවෙනි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුව අතර අනිත් දෙදෙනා දීර්ඝකාලීන දඬුවම් ලැබුණා. ඔහුගේ මරණයෙන් පස්සේ අදටත් එක ප්‍රශ්නයක් එහෙම. XXX තෙන්තාක්ෂියෝ මැරුවේ ඔහුගේ යාළුවද? මේක සත්‍යයක්ද නැත්නම් ඉන්ටර්නෙට් එකේ පැතිරුණු කතාවක්ද? අද අපි ඒක සම්පූර්ණයෙන්ම විග්‍රහ කරලා බලමු. යාළුවෝ මැරුව කියන කතාව කොහෙන්ද ආවේ? මේ තියරි එක ආවේ හේතු කිහිපයක් නිසා. ඔහු ආරක්ෂා නැතුව ගමන් යාම හේතුවෙන් ප්‍රේක්ෂක පිරිසට ඇති වූ දැඩි සැකයක්. ඔහුගේ සමීපතයන් එක්ක කමනාපකම් තිබුණා කියලත් ආරංචි තියෙනවා. මේ නිසා ඇතුළේ කෙනෙක් මරණයට තොරතුරු දුන්නා කියලා සැකයක් ආවා. ඔහු මිය ගියත් ඔහුගේ සංගීතය අද ජීවත් වෙනවා. හරි එහෙනම් අදට මෙතන වීඩියෝ එක ඉවරයි. ඔබට XXX තෙන්තාක්ෂියෝ ගැන මොන විදිහේ අදහසක් තියෙනවද? කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකට ලයික් එකකුත් දාලා channel එක subscribe කරලා යන්න අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.